හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ එක දවසක මගේ බබාගේ කෑම වේල් පහ. ඉතින් බබාගේ කෑම ගැන හිතන අම්මලාට අයිඩියා එකක් ගන්න මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මේ දවසේ උදෑසන ආහාර වේල විදියට මම දුන්නේ බිත්තර බත් සහ එළවලු මිශ්‍ර කරලා හදපු මෙන්න මේ කෑම වේල. මේක හදන හැටි අයිඩියා එකක් ගන්න මම ඔයාලට කලින් හදපු රෙසිපි එකක ලින්ක් එක පහතින් දාන්නම්. ඒකේ හදපු ක්‍රමයට තමයි මම මේක හදාගත්තේ බත් එකතු කරගෙන. මම රතු බත්, බිත්තර, කැරට්, ලීක්ස් එකතු කරගෙන තමයි මේ කෑම වේල හදාගත්තේ. ඊට පස්සේ මම උදෑසන කෙටි වේල විදියට පළතුරු තමයි දුන්නේ. ඉතින් මම කෙසෙල් ගෙඩි භාගයක්, දොඩම් සහ ස්ට්‍රෝබෙරි තමයි උදෑසන කෙටි වේල විදියට දුන්නේ. දවල් කෙටි වේල විදියට මම දුන්නේ රුලන්. මේ කෑම එක හදන්නේ රුලන් වලින්. රුලන් සහ බිත්තර ඒ වගේම එළවලු එකතු කරගෙන හදන්න පුළුවන් මේක. ඔයාලට ඕන නම් මස් හෝ මාළු එකතු කරගෙන හදන්නත් පුළුවන්. මම මේක හදන හැටි කලින් දාලා තියෙනවා. මේකේ ලින්ක් එකත් මම පහලින් දාන්නම් ඔයාලට බලන්න පුළුවන්. මේ දවසේ හවස කෙටි වේල විදියට මම දුන්නේ අල බැදලා. ඉතින් මේක ක්‍රිස්පි අල රෙසිපි එකක්. මේක අල චිප්ස් හදන විදියටමයි හදාගන්න තියෙන්නේ. අපි කොට්ටු හැඩයට තමයි මේකෙදී අල කපා ගන්න. ඒක තමයි වෙනස. ඉතින් මගේ බබා හරි ආසයි අල චිප්ස් කන්න. ඉතින් මම ඒ නිසා හවස කෙටි වේල විදියට අල චිප්ස් හදලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ මම මේ දවසේ බබාට දීපු රාත්‍රී ආහාර වේල. ඉතින් මේ දවසේ දුන්නේ පැස්ටා, එළවලු සහ චීස් මිශ්‍ර කරලා, ඒ වගේම කිරිත් එකතු කරනවා මේකට. ඉතින් මේ රෙසිපි එක තමයි මම රෑ කෑම වේල විදියට දුන්නේ. ඉතින් මේ විදියට තමයි මේ දවසේ ආහාර වේල් පහ මම බබාට ලබා දුන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හෝ මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.